ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට රෙඩ් පේසමක් ගොනු කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටිනේ තමන් බලපත්‍රලාභී ආයුර්වේද සම්බාහන ආයතන පවත්වාගෙන යන්නන්ගෙන් සමන්විත සංගමයක් වන බවයි. තමන් විසින් පවත්වාගෙන යන සෑම සම්බාහන මධ්‍යස්ථානයකම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හා සුදුසුකම් ලත් තෙරපිවරුන් හා තෙරපිවරයන් සිටින බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා. 2019 වසරින් පසු මෙවැනි සම්බාහන ආයතන පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුව ඇති බවත් මේ හේතුවෙන් සිය රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වනවා. මේ හේතුවෙන් පොලිසිය වරින් වර සිය සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී මැදිහත් වීම සිදු කරන නිසා සිය වෘත්තීය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් මෙවැනි සම්බාහන ආයතන නියාමනය කිරීම සඳහා රාජ්‍ය විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.